පුවත්. බෝට්ටුවක් දියත් කරගත නොහැකිව තිබූ උතුරු නැගෙනහිර මුහුදු වෙරළ තීරයත් දැන් ජාතියට හිමි වී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. සාගරේ සංගවාගෙන තිබෙන සම්පත සාගරේ මතු කරගත හැකි බල ශක්තිය ගැන අපි ජාතියක් විදියට හිතන්න මහන්සි ගත්තේ නැහැ. අලුත් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රී ලංකාවක් විය යුතුයි. ඒ සඳහා මාර්ගය අපි හදලා තියෙනවා. එනිසා ඒක ඒකීය ශ්‍රී ලංකාවක්. ඒ නැත්නම් නැගෙනහිර මුහුද මුළුමනින්ම වගේ අපි අතහැරලා දාලා තිබුණා. උතුරු නැගෙනහිර මුහුද ගවේෂණ කරලා මත්ස්‍ය සම්පත ගොඩ ගන්නවා අත්‍යා ඒ ප්‍රදේශවලට උරුවක්වත් දීවරේකට මීටර් 100කට වඩා මුහුද යන්න ඉඩ දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට එක පැත්තකින් තිරුකුණාමල වරාය වගේ වරායන් ජාතියට අහිමි වෙන්න තත්ත්වයක් උදා වෙලා තිබුණා ඒ යුගයේ. ඒක අමතක කරන්න එපා. දැන් අපිට පේන්නේ වර්ග කිලෝමීටර් 65610 ගුණ ප්‍රදේශය ආරක්ෂා වුණු බව විතරයි. රට විනාශ කරන්න ඒ වගේම ජීවිත විනාශ කරන්න බැඳුණු තරුණයෝ එදා LTT තරුණයෝ හමුදාවට මුහුදු හමුදාවට සබ්මරීන් හදන්න රට ඒ සබ්මරීනය රට අනතුරක් වන ආකාරයේ හදන්න ආපහු ඒ දරුවන් ඒ විනාශකාරී තත්වයකට ගෙන එන්නට ඒ පුළුවන් හැකියාව තියෙන දරුවෝ විනාශකාරී තත්වයකට ගෙන එන්න අපිට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ තරුණ සම්පත අපි මේ විශ්වවිද්‍යාල වලට ඇතුල් කරගෙන එන්ට ජාතියට සේවයක් කරන්න පුළුවන්. රටට ආදරය කර එකට වගකීම බෙදාගෙන රට වෙනුවෙන් තමන්ගේ අපි සියලු දෙනා ඉපදිච්ච භූමිය වෙනුවෙන් සේවයක් කරන්නට පුළුවන්කම තියෙන්න ඕන. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ජාතික දීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ හෙවත් සාගර විශ්වවිද්‍යාලයේ දෙවන උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී සමුද්‍ර ඉංජිනේරුවරුන් 20 දෙනෙකුට සහ මත්ස්‍ය හා සමුද්‍ර විද්‍යාව හැදෑරූ 45 දෙනෙකුට උපාධි පිරිනැමින. දීවර අමාත්‍යවරයා වශයෙන් සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කර රාජ්‍ය නායකයා ලෙස එහි දෙවන උපාධි ප්‍රදානෝත්සවයට සම්බන්ධ වීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාද අදහස් දැක්විය. අද ත්‍රස්තවාදයේ අපේ රටෙන් නැති කරලා මහා ආඩම්බරකාරී යුගයකට අපි පිවිසලා තියෙනවා. 61 වෙනි නිදහස නැවතවරක් නිදහසට පුනරුජීවනයක් ලබා දුන්නා. නමුත් අපිට සමහර අයට 61 වෙනි නිදහස සමරන්නවත් ඒ උත්සවයට එන්න බැරුව ගියා. ප්‍රතික්ෂේප කෙරුවා. ඒ කෙසේ වෙතත් අද දෙමළ ජනතාව, ද්‍රවිඩ ජනතාව, අද විශේෂම දීවර ජනතාව මේ මුදා ගැනීමෙන් පස්සේ ප්‍රීති ഘോഷා පවත්වලා යාපනයේ ඔබතුමාට ප්‍රශංසා කරුවයි කියන එක ප්‍රකාශ කරමි. අමාත්‍යංශ ලේකම් ජී.පී.සේන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක ජාතික දීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය E.I.L. සිල්වායන මහතුරුද මෙම අවස්ථාවට එක් වූහ. ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශයට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දීමට රජය කටයුතු කර ඇතැයි අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. තායිලන්ත නව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරමින් රත්නසිරි වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළේය. දෙරටේ අන්‍යෝන්‍ය සුහදතාව සහ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවලදී වැඩි අවධානය යොමු කෙරෙනවා. සෙසු පළාත්වල ජනතාවට හිමි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ කඩිනමින් උතුරේ ජනතාවටද උදා කරන බව වික්‍රමනායක මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය ලේකම් මහින්ද බන්දුසේන තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජී.බී. දිසානායක මහතුරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. මැතිවරණ දින සහ මැතිවරණයට පසුවද සාමකාමීව ක්‍රියා කරන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා
සියලු සන්ධාන පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය මේ වන විට මනාව තහවුරු වී තිබේ. සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සාමකාමීව සහ සෙසු පක්ෂවලට ආදර්ශවත් ලෙස පවත්වාගෙන යාමට හැකි වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ. පක්ෂයේ විනය කඩවන ආකාරයෙන් යම්කිසි අපේක්ෂකයෙක් සංවිධායකවරයෙක් කටයුතු කරලා තිබුණොත් විශේෂයෙන්ම සාමය කඩවන අන්දමේ සිද්ධීන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ඒ පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම විනයානුකූලව කටයුතු කරනවායි කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අපි රජයේ පාර්ශ්වය වශයෙන් ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් කළ යුතුයි. අනික් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් විදියට ඒ නිසා අපේ සියලුම පාක්ෂිකයින් ආධාරකරුවන් අපේක්ෂකයින් මේ මැතිවරණ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම අවසානයේ දක්වා සාමකාමී මැතිවරණයක් වශයෙන් තම තමන්ගේ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ වගකීම බාරගත යුතුයි. නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන්නයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. මමත් හිතුවනේ අපේ ප්‍රදේශවලට අපේ ගම්මානට අපේ පාසලට අපේ පල්ලියට අපිට යන්න පුළුවන් තත්ත්වයක් ඒ කියලා අපි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.